හෙලෝ මෙලෝ ට්‍රවලස් අපි ඔගළඟ එකන හන්තනවා ජුබායි අපි ඉතින් කාලකට පස්සේ ඇත්තනම අපි සිංගප් ෆ්ලයි කරයෙන් පස්සේ ඩුබයි ෆ්ලයි කරන්න අවුදු කීපකට පස්සේ ඉතිං ගොඩක් දේවල් අපි ස්ටඩි කරා මේකට ඉස්සෙල්ලා වීසා ගැන විතරක් කතාකරොත් වීසා ඔෆ කරන කම්පනිස් පහලාකර විතර කතා කරා ඊට පස්සේ හොයාගත්තා එක කම්පනයක් ඒක තමයි අඩුම රේට් එක තිබ්බේ ඇඩල් කෙනෙක්ට 42,000 ඉඳන් කිට් කෙනෙක්ට 28,000 ඉඳන් අන්තිමට වීසා ගත්තේ ඇඩල් කෙනෙක්ට 26,000 වලට සහ කිට් කෙනෙක්ට 12,000 වලට. ඉතින් ඒ වීසා කන්ටැක්ට් එකේ ඩීටේල්ස් උත් මම දාන්නම්. ඉතින් මේක ටිකක් ලොකු දවස් 6-7 ට්‍රිප්යක් ඉතින් අපි හැමදේම ප්ලෑන් කරේ මේ වගේ ට්‍රිප්ස් ඇද්දි ෆයිනෑන්ෂලි වගේම ස්ටේස් කොහෙද යන්නේ මොනවද කරන්න කියලා හැමදේම ප්ලෑන් කරලා යන්න ඕන. ඉතින් අපි ෆයිනෑන්ෂලි හසාගේ කාඩ් වලින් මොනවටද යූස් කරන්නේ මගේ කාඩ්ස් මොනවද යූස් කරන්න කියලා බෙදාගෙන ගියේ. ඒක ලේසි. ඒ වගේ අපි ප්‍රී ප්ලෑන් කරා හැමදේම. ඉතින් දැන් අපි මේ එයාපෝට් එකට ඇවිල්ලා ඉන්නේ. දැන් මේ ඇත්තටම බස් එක යනවා ෆිට්ස්ගේ ඔෆ එකත් තිබ්බා 50% ඔෆ් එක කියන අපිට ඇත්තරම ටිකට් එක කරුණේ 50,000. ඔයගොල්ලෝ දන්නවා 50,000 වලින් ඇල්ලටවත් ගිහින් බෑ. ඉතින් මේක මාරවත් ඒ වගේම මෙහෙම බජට් එයාලයින් එක ට්‍රැවල් කරද්දී ඔයගොල්ලන් මතක තියාගන්න කෑම අරගෙන යන්න අපිට යද්දී අරන් යන්න බැරි වුණා. ඒ වගේම ඕගොල්ලන් එයාපෝට් එකෙන් ගන්නවා නම් එයාපෝට් එකේ ඇතුළට යන්න ඉස්සෙල්ලා තියෙන රෙස්ටරන්ට් වලින් ගන්න. මොකද ඇතුළට ගියන් පස්සේ තියෙන රෙස්ටරන්ට් වල ඩොලර්ස් වලින් තමයි ගෙවන්න වෙන්නේ. ඒක ගොඩක් ගණන්. එතකොට ඇතුළට යන්න ඉස්සෙල්ලා ලයින් එක ඒ කියන්නේ එයා ලයින් එක චෙකින් ඕපන් කරාම තමයි ඇතුළට යන්න පුළුවන්. ඒ ඇතුළට යන්න කලින් ඕගොල්ලන් යන නම්බර් එකට හැමෝටම එක පැක් එක ගන්න අරගෙන බෑග් එකේ දාන් යන්න. ඒ වගේම වතුර අරන් යන්න පුළුවන්. අපි දැක්ක ඉන්දියන්ස්ලා හැම වතුර 1 ලීටර් විතර තරම් ගියා. ඉතින් වතුර බෝතල් දෙකක් තුනක් කරා යන්න කියලා කියනවා. ඉතින් මේ අපි උඩ යන හැටි හරිම ලස්සනට පේනවා. අපි සීට්ස් 5ක් තිබ්බා. අපි 4 දෙනාගේ 4යි චමිල්ටත් හම්බුනේ වින්ඩෝ සීට් එකක්. අපිටත් වින්ඩෝ සීට් එකක් තිබ්බා. ඒ එකක්වත් ගෙවලා ගත්තේ නෙවෙයි. ඒවා හම්බුණා. ෆැමිලි එකක් යනවා නම් ඕගලන්ට ෆැමිලි එක සාමාන්‍යයෙන් එක බුකින් ගන්න ෆැමිලි එකේ කට්ටියට එක ළඟ සීටින්ග්ස් හම්බ වෙනවා පොඩි කට්ටියත් එක්ක. වර්ස් කේස් එක ඇඩල් කෙනෙක් එක්ක හරි පොඩි දෙන්නා පොඩි කට්ටිය වැටෙනවා. ඒක එහෙම තමයි ලෝකේ හැටියට වෙන්නේ. ඉතින් අපි මේගොල්ලන්ගේ කලින් ප්‍රී ඕඩර් කරලා තිබ්බ මේ ටී ටයිම් කියන එක. ඒකට කලින් ඉස්සර දීලා තිබ්බේ ටී ඕ කොෆි with banana cake piece. but ඒක දැන් වෙනස් වෙලා අපිට හම්බුනේ ටී සහ ඔය චොක්ලට් සීන් එක සහ එහෙම නැත්තම් වෙන බිස්කට් එකක්. but මේගොල්ලන් අන්තිමට කලින් දැක්කා වගේ ඒගොල්ලන් හැමෝටම චූටි බිට්ස් පැකට් එකකුයි ඩ්‍රින්ක් එකකුයි ඔෆර් කරා. වතුරවත් නිකන් දෙන්නේ නැහැ බජට් ලයින් වල. ඉතින් ඒක ප්ලෑන් කරන්න ඔයගොල්ලන්ට ඕන කෑම අරන් එන්න. කෑම අරන් ගාව නම් කිසිම කරදරයක් නැහැ. පාඩුවේ තමන්ගේ සීට් එකේ ඉඳන් කාලා බීලා ඉන්න පුළුවන්. ඒ නෝමල් ටිකට් එකට යන ගානෙන් ඔයගොල්ලන්ට ගිහිල්ලා එන්ජොයි කරන්න බඩු ගන්න ඇවිදින්න යන්න වගේ දේවල් කරන්න පුළුවන්. ඉතින් මේගොල්ලන් පෙන්නන අර තාප කෑම ඕන කියලා. ඉතින් අපි හැම ඇත්තටම ගත්තේ නැහැ. අපි ගිහිල්ලා එයාපෝට් එකෙන් කන්න තමයි ප්ලෑන් කරේ. අපි ඇත්තටම මීල්ස් 10 අපි හිටපු දවස් ගන්නට අපි බුක් කරපු හොටෙල් එකේ අපිට බ්‍රෙක්ෆාස්ට් බුෆේ එකක් තියෙනවා. ඒ හින්දා මීල්ස් ගන්නට එක්කෙනෙක්ට ඩිරාම් 15 ගාන තමයි අපි ප්ලෑන් කරේ. ඒ කියන්නේ ඇඩල් කෙනෙක්ට 15 ගානේ පොඩි දෙන්නට 7.5 ඒවා දෙකක් ප්ලෑන් කරා. ඒ කියන්නේ එක වේලකට ඩිරාම් 60ක් චමිල්ටත් එක්ක අපි ප්ලෑන් කරා. එහෙම අපි ප්ලෑන් කරේ. ඒ කියන්නේ ඩිරාම් 60ක් ඇතුළත කන්න පුළුවන් කියන්නේ ඉතින් fully worth meal එකක්. ඒක තමයි සාමාන්‍ය ප්‍රයිසින්. ඔයගොල්ලන් normal කඩේකට ගියොත් එහෙම ඒ කියන්නේ කඩ ජාති දෙකක් තියෙන එකක් තියෙනවා ඩිරාම් 1 to 150 per person. එහෙම කඩේකට ගියොත් එහෙම අනිවාර්යෙන්ම එක්කෙනෙක් ඩිරාම් 15ක් ඇතුළත කාලා ඩ්‍රින්ක් එකක් හරි කරක් කියන්නේ ඒගොල්ලන්ගේ ඩුබායි වල ටී එකක් හරි බොන්න පුළුවන්. දැන් අපි ලෑන්ඩ් කරලා ඉන්නේ ඇත්තටම ඩුබායි වල මේ ලෑන්ඩ් කරනවා.
එහෙම නැත්නම් අනිත් කඩ රේන්ජ් එක තමයි 50 dirham to 100 or 150. ඒවා ටික එක්ස්පෙන්සිව්. ඒවට නම් ඔයගොල්ලෝ යන්න ඉතින් හොඳට සල්ලි තියන් එන්න. හැබැයි අර 1 to 50 ඒවා ඕන තරම් තියෙනවා, හැමතැනම තියෙනවා සහ ඒවෙන් ඔයගලන්ට හොඳට බඩ පිරෙන්න කාලා ඉන්න පුළුවන්. කෑම හොඳටම හොඳයි. ඩුබායි වල හැමදේම හොඳයි. ක්වොලිටි බඩු ක්වොලිටි කෑම හැමදේම ක්වොලිටි තමයි තියෙන්නේ. ඒක මම දැකපු විශේෂත්වයක් මෙහෙ. ඒ වගේම මේ day 1 vlog එක විතර අනිත් vlogs වලින් අපි දවස් 6 7 කරපු හැම එක්ස්පීරියන්ස් එකක්ම ඔයගලන්ට පෙන්නනවා. ඉතින් ඔයගලන්ට හොඳ අයිඩියා ගන්න පුළුවන් කොහොමද මේ වගේ විසිට් එකක් ප්ලෑන් කරන්නේ, කොහොමද අපි යන්නේ ට්‍රැවල් කරන්නේ හැමදේම. ඉතින් අපි බලමු. ඔන්න අපි දැන් ලෑන්ඩ් කරලා දැන් අපි යනවා ටර්මිනල් එක through. ඩුබායි ඉන්ටර්නැෂනල් එයාපෝට් කියන්නේ ලෝකෙ තියෙන ලොකුම එයාපෝට්ස් වලින් එකක්. ඒ වගේම විනාඩියට වගේ ප්ලේන්ස් මෙතනින් යනවා. ඉතින් මේක ගොඩාක් ට්‍රැවල් හබ් එකක් හින්දා ගොඩාක් කනෙක්ටිං ෆ්ලයිට්ස් යනවා. ඉතින් very clear instructions තියෙනවා. අපිට අපි දැන් ගිහිල්ලා මේ මේගොල්ලන්ගේ automated metros තියෙනවා. මේ metro එක යන්න ඕන. ඇත්තටම ඉමිග්‍රේෂන් එකට අපි මෙට්‍රෝ එක යනවා. මේ automated driver කෙනෙක් නැහැ. මේ අපි යනවා ඉස්සරහට ඉමිග්‍රේෂන් එකට. ඉමිග්‍රේෂන් එකෙන් පස්සේ තමයි luggage claim එක තියෙන්නේ. luggage claim කරලා තමයි එළියට යන්න ඕනේ. මේ තියෙන luggage claim එක අපි ඉන්නවා ඉමිග්‍රේෂන් එකෙන් පස්සේ. ඉමිග්‍රේෂන් එක හරියට රෙකෝඩ් කරන්න දෙන්නේ නැහැ. ඉතින් ඒගොල්ලන්ගේ වීසා රැකගෙන ඩොකියුමන්ට්ස් රැකගෙන ආවනම් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේ අපි පොලිස් නැක්කයක් කන්නාව. මෙතන තමයි පොලිස් නැක්කයක් කන්න තැනකට තිබ්බේ. ඩිරාම් මෙතනට අපිට කියා පළවෙනි දවසේ අපි හැමෝටම අයිටම් එක ගන්න ගත්තා. මම හිතුවා ඩිරාම් 17ක් වගේ ගියා. ඒක very cheap ගානක්. අපි ඩ්‍රින්ක්ස් ගත්තේ නෑ. අපි ගාව වතුර තිබ්බ කොහොමත්. අපි මෙතනින් කාලා ගියා හොටෙල් එකට ගිහිල්ලා කනවා කියලා හිතාගෙන. ඉතින් අපි දැන් එයාපෝට් එකෙත් කන්න අපි ඩිරාම් 60ක් තියාගත්ත පස්සේ නාටම බට් 17 ගියේ right. ඉතින් අපි සර්ප්‍රයිස් කරන මිතුන් මල්ලි ඇවිල්ලා හිටියා. මිතුන් මල්ලි ඇවිල්ලා යාගේ මිස්ටර් බ්ලෙසිං එක්ක යාගේ ෆයිනෑන්ෂල් හොටෙල් එකේ මැනේජර්ත් එක්ක. ඉතින් මිස්ටර් බ්ලෙසිංගේ වාහනේ ජීප් එකේ අපිව හොටෙල් එකට යන හැටි තමයි මේ. ඉතින් කියන්න ඕන මේ තමයි ෆස්ට් විව් එක ඩුබායි. හරිම ලස්සන, හරිම ක්ලීන්, හරිම මාර තියුණු රටක්. අපේ රටවල් කොහෙද තියෙන්නේ කියලා හිතන මේවට ආවම පෙන්නන්නම් අපි යන හැටි හොටෙල් එකට. අපිට කරපු පළවෙනි මිස්ටේක් එක තමයි ආපු ගමන් වෝටර් බොටල් සෙට් එකක් ගත්තේ නැති එක. ඒක අපිට තේරෙන්න දවස් 3ක් විතර ගියා. මුලින්ම ආපු ගමන් ළඟම තියෙන ඩේ ටු ඩේ එකට හරි සුපර් මාකට් එකට ගිහිල්ලා හරි අපි ගත්තා වෝටර් බොටල්ස් 9 පැක් එකක් ඩිරාම් 1.99ට. මේ වගේ පැක් එකක් අරගෙන ඔයගොල්ලන්ගේ රූම් එකේ තියෙන ෆ්‍රිජ් එකටත් දාලා තියාගන්න. මොකද දවසකට රූම් එකෙන් දෙන්නේ වෝටර් ලීටර් එකයිනේ. වතුර හැමතැනම නැහැ. වතුර නිකන් දෙන්නෙත් නැහැ. ඉතින් වතුර ගොඩක් ඕන වෙනවා. ඉතින් ඔයගොල්ලෝ ඇවිත් ඉන්නේ යද්දි බෑග් එකට වතුර පැක් එක ගන්න දාන් යන්න. වතුර වෝටර් ෆිලිං කරන තැන් තියෙනවා කියලා තමයි අපි බලාගෙන ආවේ. බට් එහෙම කිසිම තැනක් අහුවෙන්නේ නැහැ එළිය නම්. ඒ හින්දා වෝටර් බොටල්ස් පැක් එකක් අරගෙන ඒවා අරගෙන ඇවිදින්න යන්න. ඒක හරිම ලේසි. එතකොට නැත්තම් වතුර ගන්නම වතුර සාමාන්‍යයෙන් එළියෙන් ගන්නකොට ඩිරාම් 7-8ක් විතර වෙනවා. it's expensive. අපි බුක් කර හොටෙල් එක මේ ඉන්දියන් හොටෙල් එකක්. මේක උදේට බ්‍රෙක්ෆාස්ට් බුෆේ එකක් තියෙනවා. ඒක ඔයගලන්ට ඊළඟ වීලොග් එකේ ඉඳන් බලා ගන්න පුළුවන්. ඉතින් අපි 4 දෙනෙක් කියලා බින්දා අපිට හම්බුනේ ඒගොල්ලන්ගේ මෙන්න මේ එක්සිකියුටිව් සූට් එක. මේක සෑහෙන ලොකුයි. but still අපි චමිලට පින්ද චමිල්ලට සිංගල් රූම් එක බුක් කරාට හැම වෙලේම ඩබල් රූම් තමයි හම්බුනේ. ඉතින් එක්ස්ට්‍රා ස්පේස් තිබෙන්න අපි දම්සිව ඉතින් ඒ ඇඳට දැම්මා. ගේමක් නැතුව ඉතින් අපිට ඕන තරම් ඉඳ තියෙනවා. මේ තමයි අපි සූට් එකේ හැටි සහ ඉඩ
සහ මේක තමයි වොෂ්රූම් එක. මේගොල්ලන්ගේ මිනි බාස් ඔක්කොම අයින් කරන්න කිව්වා. මොකද සමහර මේ ෆීඩ්බැක් තිබ්බා මිනි බාගෙන් ගන්නෙත් නැතුව යූස් කරලා කියලා. වෙන හොටෙල්ස්ලා ඉතින් ඒක අයින් කරලා දැම්මා ආපු මුලින්ම. ඒක ලේසි. ඒ වගේ හැක්ස් ඔයගොල්ලොත් ඉගෙන ගන්න. මේ අපිතුන් අපි එකන් ගියා පොඩි ඩ්‍රින්ක් එකකට සහ එතනින් තමයි ඩිනර් ගත්තේ. එහෙනම් ඊළඟ වීලොග් එකෙන් හම්බෙමු. මිතුන් ලික ලීටර එකමාරක් ගත්තා. අපි කෑව බිව්වා. බිල්ල 672 ඩිරාම්. ඒ කියන්නේ 55000ක්.